මේ ඕගොල්ලෝ දකින්නේ ඊයේ ආරුගම්බේ ප්‍රදේශයේදී ලාංකිකයෙකුට පහර දුන්නු ඒ ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු. මතක තියාගන්න ඕනේ මේ පහර දීලා තියෙන්නේ එක් අයෙකුට නෙමෙයි. ඒ කියන්නේ එක් ලාංකිකයෙකුට නෙමෙයි. ලාංකිකයෝ දෙදෙනෙකුට. මේ දෙදෙනාගෙන් කෙනෙක් කාන්තාවක්. මෙන්න මේ කාන්තාවට තමයි මම පළවෙනියට පහර දෙන්නේ. පහර දෙන්නේ බියර් කෑන් එකකින්. කෙලින්ම බෙල්ලට බියර් කෑන් එකකින් ගහනවා. පහර දීමක් නේ. කවුද මේ පඩ ඊශ්‍රායලෙන් ඇවිල්ලා ලංකාවේ අයට ගහන්න මුන්ට අයිතිය ලබා දුන්නේ? ඔහොම වෙන්නේ රජයක් හැටියට මේ ත්‍රස්තවාදීන්ට ෆ්‍රී වීසා ලබා දුන්නාම. ඒ කියන්නේ මුන් නිකන් ඊශ්‍රායල ජාතිකයෝ නෙමෙයි. ඔය IDF හම්දාව කියලා කියන්න බෑනේ. ගාසා තීරයේ ළමයි දහස් ගණන් මරපු ඒ IDF කියන ත්‍රස්ත කණ්ඩායමේ දෙන්නෙක් තමයි මේ ආරුගම්බේ ප්‍රදේශයට ඇවිල්ලා මේ රඟලා තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ ඔය රූපාස් කියන රෙස්ටුරන්ට් එකේ ඉස්සරහදී ඔය ආරුගම්බේ ප්‍රදේශයේ තියෙන. එතනින් මේගොල්ලෝ හරිම හදිස්සියකින් ඇවිදන් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිදන් එද්දි බොහොම පටු පාර එතන නවත්තලා තිබිලා තියෙනවා බයික් එකක් පාර අයිනේ. එතකොට ඒ වෙලෙම මේ ලාංකිකයෝ දෙදෙනා තමන්ගේ ජීප් රථයෙන් පැමිණෙමින් සිටියේදී මුන් ඇවිල්ලා මැදින් හිටගෙන. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ හදිස්සිය නිසා අරගොල්ලොන්ගේ ගමන යන්නත් බෑ. මේ ලංකාවේ මේ ආරුගම්බේ. ආරුගම්බේ කියන්නේ දැන් ලංකාවේනේ. හැබැයි පේන්නේ ටෙලිවිව් වගේ. ඒක වෙනම කතාවක්. එතකොට මුන්ගේ හදිස්සිය නිසා අර ළඟ තිබ්බ බයික් එක පෙරලෙනවා මුන්ගේ පැත්තට. එතකොට මුන් කෑ ගහලා තියෙනවා ඔය ඇයි අපිව මරන්න හදන්නේ කියලා අර ජීප් රථයේ ඉන්න ලාංකිකයාට බැනලා තියෙනවා. මතක තියාගන්න ඕනේ මෙයා ඉන්නේ ජීප් රථේ. බයික් එක පෙරලෙන්නේ කොනේ. ඒ මුන්ගේ හදිස්සිය නිසා. එතකොට ජීප් රථේ ඉන්න ලාංකිකයා කියලා දිනවා ඔයගොල්ලෝ ඇයින් වෙන්න අපි යන්න ඕනේ කියලා. ඒ වෙලේ මුන් දෙන්නගෙන් කෙනෙක් තමන්ගේ අතේ තිබ්බ බියර් කෑන් එකකින් අර ජීප් රථේ පැසෙන්ජර් සීට් එකේ වාඩි වෙලා හිටපු ඒ කාන්තාවගේ බෙල්ලට පහරක් එල්ල කරනවා. ඒ කියන්නේ වීසි කරලා දානවා ඒ බියර් කෑන් එක ඒ කාන්තාවගේ බෙල්ලට. ඒක වදිනවා. එතකොට පිරිමියෙක් වශයෙන් තමන් ළඟ ඉන්න කාන්තාවකට ගැහුවොත් මොකද්ද කරන්න ඕනේ? පිරිමියෙක් වශයෙන්. අන්න ඒ දේ වැදගත් ලෙස හරියට කරනවා. මෙන්න මේ පුද්ගලයා ජීප් එකෙන් බහලා ඇවිල්ලා අහනවා වැදගත් ලෙස ඇයි ඔයා මෙහෙම කරේ කියන එක. අහන්නේ කටෙන්. අතෙන් පයින් නෙමෙයි. වචන වලින්. ඒකට උත්තරේ එන්නේ අතින් පයින්. එහෙම අහපු ගමන් මේ ලාංකිකයාගේ කොණ්ඩෙන් ඇදලා ගන්නවා මුන්. ඇදලා අරන් පහරක් ගහනවා. ගහලා ඉවරලා මුන්ගේ හදිසියට මුන් යනවා. ඒ ගහන එක දකිනවා. එතන හිටපු තව ලංකාවේ සෙට් එකකුයි අර ජීප් රථයේ පිටිපස්සේ හිටපු තව සෙට් එකකුයි. ඒගොල්ලොයි මේ පහර කාපු දෙන්නයි හඹා යනවා මේ සයොන් වාදීන් දෙදෙනාව. ඒ හඹා යන්නේ ගහ ගන්න නෙමෙයි. ඔවුන්ට විරුද්ධව ඇක්ෂන්ස් ගන්න. එහෙම යද්දී දකින්න පොලිස් කාර්ය සෙට් එකක් ඉන්නවා STF එක. සීන් එක කියනවා මෙන්න මෙහෙම වුණා මේගොල්ලොන්ට විරුද්ධව ඇක්ෂන්ස් ගන්න මේගොල්ලෝ ඇරස්ට් කරන්න කියලා. එහෙම කියපු ගමන් පොලිසියේ STF එක ඉස්සරහා ආයෙත් ඇදලා ගන්නවා ලාංකිකයව කොණ්ඩෙන් ඇදලා තව පහරක් එල්ල කරනවා. මේ පඩ ඊශ්‍රායල් කාරයන්ව ෆෝම් කරන. ඒ කියන්නේ වෙන්නේ පොලිසිය ඉස්සරහා STF එක ඉස්සරහා. මේ පහර දීම ආයෙත් සිදු වෙන්නේ. ඇරස්ට් කරන්නේ නැතුව විවාදයක් කරනවා. ඒ විවාදයේ පවත්වන්නේ මේ ඊශ්‍රායල් කාරයෙන්ගෙන් එක්කෙනෙක් කියනවා එහෙම ඇරස් කරන්න බෑ අනම්න you can't arrest me who are you you know who I am කියලා එකක් පටන් ගන්නවා. මෙන්න මේ ෆොටෝ එකකින් පෙන්වන්නේ අන්න ඒ හැසිරීම. බලන්න මු කතා කරන විදිය ලංකාවේ පොලිසියට. හරි. මේ විවාදේ යනවා. ඒ කියන්නේ ඕක ගොඩාක් වෙලා යනවා. ඒ කියන්නේ ඇරස් වෙන්න ඕනේද එපාද කියන විවාදේ ගොඩාක් වෙලා යනවා. ඔන්න ඔහොම යද්දී මේගොල්ලෝ විවාදේ පවත්වන්නේ ඇරස් නොවි ඉන්න. ඒ කියන්නේ මේ ලංකාවේ පොලිසියයි තව ඔය ගහපු දෙන්නයි. කොහොම හරි ඒ පුද්ගලයා ආරුගම්බේ ප්‍රදේශයේම වාසය කරන කෙනෙක් නිසා ওই ගුටි කාපු කෙනා ආරුගම්බේ කෙනෙක්. මේ පිටින් ඇවිල්ලා කියන්නේ ලංකාවේ වෙන ප්‍රදේශයකින් ආපු කෙනෙක් නෙමෙයි. මේ ආරුගම්බේ ප්‍රදේශෙම ඉන්න කෙනෙක්ට තමයි මුන් ගහලා තියෙන්නේ. වෙන කොහෙන් ආවත් මුන්ට ගහන්න බෑ. ලංකාවේට ගහන්න බෑ. ඒත් ගහලා තියෙන්නේ ආරුගම්බේ ප්‍රදේශෙම ඉන්න කෙනෙක් නිසානේ. ඒ නිසා මුන්ට සිද්ධ වෙනවා උන් දෙනව ඇරස් කරන්න. ඇරස් කරනවා. પાස්පෝර්ට් තියෙන්නේ පොලිසිය ළඟ. කූඩුව ඇතුලේ දානවා. හැබැයි සීන් එක තියෙන්නේ ඔක වෙන්නේ සෙනසුරාදානේ. මුන්ට සෙනසුරාදා හැප හම්බෙනවනේ.
අන්න දැන් එළියේ. ඉන්නවා ආරුගම්බේ නිදහසේ සැරිසරනවා. ඔක උනේ කොහොමද? රනිල් ඇතුළට ගිය සිකුරාද නේද? දවස් දෙකක් හිටියා නේද? එතකොට රනිල්ටත් නැති පහසුකම, ඒ කියන්නේ හිටපු හොර ජනාධිපති කෙනෙක් හැටියට එයාටත් නැති පහසුකම මෙයාට හම්බෙන්නේ කොහොමද? මේ ඊශ්‍රායල් කාරයන්ට දුන්නේ කොහොමද? පළවෙනි එක කොහොමද ලංකාවට ඇවිල්ලා ලාංකිකයෙකුට ගහන්නේ කියන එක. ඒකට අදාළ නීති රීති කෝ? එහෙම ගහලා ඇරස්ට් වුණාම සෙනසුරාදා දවසක කොහොමද මුන්ට අප හම්බුනේ? කවුද දුන්නේ? කවුද මුන්ව එළියට දැම්මේ? කියන්නේ මේ නිවුස් ඔක්කොම බොරු. මේක ආවේ ඊයේ රෑ. හැබැයි මේ ඊයේ රෑ මේ නිවුස් පළවෙද්දිත් මුන් ඉන්නේ එළියේ. දැන් ඉන්නේ එළියේ. එතකොට මොකද්ද මේ වෙන්නේ ලංකාවේ?